යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් අපි සති දෙකකට ගමේ ගියා. ඉතින් ගමේ ගිය දවස් ටිකේ ආවි බබත් එක්ක මම මොනවද කරේ කොහෙද ගියේ කියලා තමයි අද vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් අපි ගමේ යන්නේ ට්‍රේන් එකේ කියලා. අපි දැන් මේ ඉන්නේ මරදාන ස්ටේෂන් එකේ අපේ ට්‍රේන් එක එනකම්. ඔයාලත් ආසද මේ වගේ ට්‍රේන් එකේ වාඩි වෙලා මුහුද දිහා බලාගෙන යන්න? බලන්නකෝ ඉතින් අපේ ආවි බබා ආසාවෙන් මුහුද දිහා බලාගෙන යන හැටි. හස්බන්ඩ් ඔෆිස් යන්න ඕන නිසා එයා ආපහු කොළඹ ගියා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්නකෝ. ආවි බබයි මමයි ගමේ ඉඳලා මොනවද කරන්න කියලා බලන්න. අද සෙනසුරාදා දවසක් ආවි බබයි මමයි අද යනවා පොඩි උත්සවයක් බලන්න. මේ තියෙන්නේ බෝගන්විලා මල් වර්ගයක්. බලන්නකෝ මේ මල් වල ලස්සන. මේ තියෙන්නේ ඕකිඩ් මල් වර්ගයක්. මේකට අපි කියන්නේ ගෝනුසු මල් කියලා. ඔයාලගේ පැත්තෙත් එහෙමද කියන්නේ? ඔහුගේ දවස්වල ලෝක වැඩිහිටි දිනය තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපේ අම්මලාගේ වැඩිහිටි සමිතියෙන් පොඩි උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් අපි දැන් මේක බලන්න පන්සලට ආවා. දැන් ඉතින් මේ උත්සවය පටන් ගන්න තමයි හදන්නේ. ඊට කලින් අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා හැමෝම පන්සල් සමාදන් කෙරෙව්වා. වැඩිහිටි සමිතියේ ඉන්න අම්මලා තාත්තලා තමයි මෙතන ඉන්නේ. බලාගෙන ඉන්නකෝ අපේ අම්මලාගේ නැටුම් සින්දු ලස්සනද කියලා. ඔන්නෝම තමයි ඉතින් සින්දු කියලා නටලා ඒ උත්සවය ලස්සනට ඉවරුනේ.
මේ තවත් දවසක්. අද පෝය දවස. ඉතින් අද අපේ අම්ම සිල් ගත්තේ නැහැ ආවි බබාය වෙන්න ඉන්න හින්දා. දැන් ඉතින් මේ හවස් වෙලා අම්මයි මායි ආරි බබායි යනවා ගාලු කොටුවේ පොඩ්ඩක් ඇවිදලා එන්න. ඉතින් එදා අපේ මාමගේ බර්ත්ඩේ එක තිබුණා. අපි එදා රෑ කේක් කපලා මාමගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා. ඉතින් මේ තවත් දවසක්. එදා අපේ අනිත් මාමලයි ගෙදරින් පන්සලට උදේ දාණය තිබුණා. අපි දැන් මේ පන්සලට යන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ඒ පන්සලේ ධාතු මන්දිරය. මේ පන්සල තියෙන රේල් පාර ළඟ ඒ වෙලාවේ ට්‍රේන් එකක් ආවා. ඉතින් අපි බබා ට්‍රේන් බලන්න කැමති නිසා අපි බබයි මමයි ආව ට්‍රේන් එක බලන්න. අපි දානය පූජා කරලා ගෙදර ආවා. ඉතින් බලන්නකො මේ තියෙන්නේ අපේ අම්මගේ හැමදාම ගෙඩි හැදෙන ඇඹරැල්ල ගහ. මේකේ හැමදාම ගෙඩි තියෙනවා. එහෙනම් ඉතින් අදත් vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.